අර මිනි සවුන්ඩ් කාඩ් එකටම අපි ගැහුවා මෙන්න මේ මයික් එක. රයිට්. මෙන්න මේ මයික් එක වර්ග තියෙනවා දෙක තුනක්ම. ඉතින් ඒවා මේ වෙනස් වෙනවා. දැන් මේක ඇවිල්ලා BM 800ම තමයි. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් F998 එතකොට V8 වලට එන මේ මයික් එක. එතකොට මේකට පැන්තියෙන් පවර් වෙන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් වැඩ කරනවා, නෝමලිත් වැඩ කරනවා. මේකේ සර්කිට් එක ඒ විදිහට හදලා තියෙන්නේ. හරිද? එතකොට මේකෙම තියෙනවා හොඳ සර්කිට් එකක් තියෙන එකක් මේ තියෙන්නේ. හරිද? එතකොට මේක හොඳ සවුන්ඩ් එකක් එනවා. ඔයාලට තේරෙයි. දැන් මේ මම කිසි වෙනසක් කරන්නේ නෑ. මේ සවුන්ඩ් එක එනවා ඔයාලට මේ විදිහට. ලොකුවට එනවා. හැබැයි මේකේ එහෙම එන්නේ නැහැ. මේකේ පොඩ්ඩක් ලංගල කතා කරනවා. නමුත් වොයිස් එක බේස් එක හොඳයි. වොයිස් එකේ ක්වොලිටි හොඳයි. මේකේතර පැන්තියෙන් පවර් කරපුවම තමයි සවුන්ඩ් එක ගොඩක් වැඩි වෙන්නේ. ඒක විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරිද? ඉතින් මයික් වල ඒ වගේ වෙනස්කම් තියෙනවා. පොඩි ඉතින් ඔයාලා ඒවා ඉගෙන ගන්න. ඒක අර ගොඩාක් සද්ද එන මයික් ගැටලුවක් නැහැ මෙතෙන්දී. නමුත් ඒකේ සර්කිට් එක එහෙම මේක සර්කිට් එක වෙනයි මේක සර්කිට් එක වෙනයි. හැබැයි එකම මයික් වර්ග තමයි මේ උඩ පාට වෙනස් වුණාට මේකම BM 800 කියන මයික් තමයි. ඒතකොට මේ වගේම හෙඩුත් සමහරක් ඒ වගේ වෙනස් වෙනවා. ඉතින් ඒ එන මයික් වල ක්වොලිටියත් එක්ක තමයි සමහරක් වෙලාවට සවුන්ඩ් කාඩ් වල ප්‍රයිස් එක තීරණය වෙන්නේ. ඒතකොට සමහරක් වෙලාවට ගොඩක් අඩුවට සවුන්ඩ් කාඩ් එනකොට මෙන්න මේ මයික් එක තමයි ඒව ඇතුලේ තියෙන්නේ. අනික් වෙලාවට මෙන්න මේ මයික් එක තමයි තියෙන්නේ.